අයිබෝවන් කියලා සියලු දෙනාම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක නම් ටිකක් වෙනස් ටොපික් එකක් ගැන තමයි කතා කරන්නේ. අපි හැමෝම කැමතිනේ පැහැපත් සමක් තියෙනවට. ඉතින් එහෙම ආසාව වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක අද අරගෙන ආවේ. ඒ වගේම මතක් කරනවා ඔයාලා තාමත් මගේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් මාව subscribe කරලා මාත් එක්කන් එකතු වෙන්න කියලා. ඉතින් අපි මුලින්ම බලමු අපි මොකද්ද කරන්න යන්නේ කියලා. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ සම පැහැපත් කරගන්න පුළුවන් විදිහේ ෆේස් පැක් එකක් හදාගන්න විදිය. ඉතින් මේකට අවශ්‍ය කරන ඉන්ග්‍රේඩියන්ට්ස් ඔයාලට ගෙදරින්ම හොයාගන්න පුළුවන්. මුලින්ම අපිට ඕනේ මී පැණි, ඒ වගේම යෝගට්, ඊට අමතරව කහ සහ දෙහි යුෂ ස්වල්පයක් තමයි අපිට මේ පැක් එක හදන්න ඕන වෙන්නේ. මී පැණි කියන්නේ ඉතින් කුරුලෑ පාලනයටත්, ලප කැලල් ඉවත් කර ගැනීමටත්, ඒ වගේම සමේ පැහැය දීප්තිමත් කර ගන්නටත් උදව් වෙන ඉන්ග්‍රේඩියන්ට් එකක්. යෝගට් කියන්නේ ඉතින් කිරි වලින් හදන නිෂ්පාදනයක්. ඔයාලා හැමෝම දන්නවා වගේ කිරි කියන්නේ රූපලාවන්‍ය ශේෂ්ඨයේ ඉතාමත් ජනප්‍රිය ඉන්ග්‍රේඩියන්ට් එකක්. ඉතින් ඒ නිසා අපි මෙතෙන්දී යෝගට්ුත් පාවිච්චි කරනවා. අපි මේ පැක් එක හදන්න කහ කුඩු පාවිච්චි කරනවා. ඉතින් ඔයාලා දන්නවනේ කහ කුඩු විස බීජ නාශක ගුණය අතින් ඉතාමත් ඉහළයි කියලා. මේ කියපු ඉන්ග්‍රේඩියන්ට්ස් වලට අමතරව අපි දෙහි යොෂ බිඳු කීපයකුත් මේ පැක් එක හදන්න පාවිච්චි කරනවා. මුලින්ම අපි යෝගට් මේස හැඳි දෙකකට මී පැණි මේස හැඳි එකක් එක් කර ගන්නවා. ඊට පස්සේ ඒකට දෙහි යොෂ බිඳු කීපයක් ඇඩ් කරලා කහ කුඩු මේස හැන්දක් ඒකට එක් කරගෙන හොඳින් මික්ස් කර ගන්නවා. ඉතින් ඒක පේස්ට් එකක් විදිහට හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ආලේප කරගන්න සමේ. ඉතින් මේ පැක් එක ආලේප කරලා විනාඩි 20ක් ඒ විදිහට තියෙන්න ඇරලා හොඳින් සෝදා හරින්න ඔයාලට පුළුවන්. ඉතින් ඔයාලට ඊට පස්සේ දැක ගන්න පුළුවන් වී ඔයාලගේ සම තිබුණට වඩා පැහැපත් වෙලා තියෙනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ගිහින් එන්නම්. මම නිෂිකෝ.